අයිබෝවන් මගේ YouTube channel එකක් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම මම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ බාමික්ස් උපකරණයක් හෝ බ්ලෙන්ඩර් එකක් නැතුව කොහොමද ගෙදරදීම පීනට් බටර් එක අපි රසවත්ව හදාගන්නේ කියලා. ඒ වගේම මේ පීනට් බටර් එක පාවිච්චි කරලා රසවත් පීනට් බටර් කුකී එකක් හදාගන්න විදිහ තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. අපි බලමු දැන් අපේ පීනට් බටර් එක හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. පීනට් බටර් එක හදන්න අපිට ඕන වෙනවා බැදලා කුඩු කරගත්ත රටකජු කෝප්ප 2.5ක ප්‍රමාණයක්, බටර් ග්‍රෑම් 100ක්, මී පැණි කෝප්ප කාලක ප්‍රමාණයක්. ඔයගොල්ලෝ කැමති නම් මේකට මී පැණි වෙනුවට කිතුල් පැණි පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේකට අයිසින් සීනි පාවිච්චි කරන්න පුළුවන්. කැමති නම් චූටි ළමයින්ට දෙන්න අයිසින් සීනි පාවිච්චි කරාට කමක් නැහැ. තව අපිට අවශ්‍ය වෙනවා ලුණු කුඩු. ඒ වගේම මම රටකජු ටික මේ විදිහට කුඩු කරලා ගත්තේ වෙන්ද පෙරෙන් මිලදී ගත්ත රටකජු හොඳින් පොත්ත ඇරලා ඊට පස්සේ මේ විදිහට පොළලා අරගෙන පොත ටික නැති වෙන්න හොඳට පොළලා අරගෙන ඊට පස්සේ මම මේක oven එකේ විනාඩි 10ක් තියලා මේ ප්‍රමාණයට රන්වන් පාට වෙන්න රටකජු ටික රෝස්ට් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඕගොල්ලන්ට ගෙදර oven එකක් නැති අයට පුළුවන් පෑන් එකක් හොඳ පතුල ඝනකම පෑන් එකක් ලිපේ තියලා ඉතාමත් මද ගින්නේ රටකජු ටික මේ ප්‍රමාණයට රෝස්ට් කරලා ගන්න අරගෙන අපිට මේක කුඩු කරගන්න ඕනේ රටකජු ටික. ඒ කුඩු කරගන්නකොට බ්ලෙන්ඩර් එකක් ඔයගලන්ට නැත්තම් ලී වංගෙඩියකින් ඉතාමත් හොඳට මේ විදිහට මේ ප්‍රමාණයට රටකජු ටික කුඩු කරලා ගන්න. පුළුවන් තරම් කුඩු කරන්න. ඔයගොල්ලෝ කැබලි වගේ තියනකොට මේක කැමති නම් විතර කැබලි වගේ හිටින්න මේක කුඩු කරලා ගන්න. අපි දැන් පීනට් බටර් එක හදන්නයි ලැහැත්ති වෙන්නේ. මම ඉස්සර වෙලාම බටර් ටික අපේ මගේ බෝල් එකට දාලා ඒක ටිකක් මම මේ විදිහට හැන්දෙන් ටිකක් පොඩි කරලා කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට මී පැණි ටික එකතු කරනවා බටර් එකට. මී පැණි ටික එකතු කරලා මේ විදිහට බටර් සහ මී පැණි හොඳින් මම කලවම් කරගන්නවා. ඔයගලන්ගේ ගෙදර බාමික්ස් උපකරණයක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් බාමික්ස් එකේ මේක හරිම ලේසියෙන් කරගන්න. ඒත් මම අද කියලා දෙන්නේ බාමික්ස් එකක් නැති අයට කොහොමද පීනට් බටර් එක ගෙදරදීම හදාගන්නේ කියලා.
බටර් එක පාවිච්චි කරලා පීනට් බටර් කුකි එක හදන්නයි ලැහැත්ති වෙන්නේ. අපි බලමු අපි පීනට් බටර් කුකි එක හදන්න ඕන වෙන ද්‍රව්‍ය මොනවද කියලා. එතන මම ගන්නවා අපි හදාගත්ත පීනට් බටර් ග්‍රෑම් 50ක ප්‍රමාණයක්, පාන් පිටි ග්‍රෑම් 250ක්, ලුණු කුඩු ටිකක්, බිත්තර 2ක ප්‍රමාණයක්, කිරිපිටි කෝප්ප කාලක්, අයිසින් සීනි ග්‍රෑම් 125ක්, මාගරින් ග්‍රෑම් 100ක්, බේකින් පවුඩර් තේ හැඳි 1.5 ප්‍රමාණයක් මම පාවිච්චි කරනවා. අපි දැන් බලමු පීනට් බටර් කුකි එක හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම බටර් ටික බෝල් එකට දාලා මේ විදිහට තරමක් කලවම් කරලා අපි මේකට මේ පීනට් බටර් එකක් එකතු කරනවා. පීනට් බටර් එක සහ බටර් එක මේ විදිහට තරමක් හොඳින් අපි කලවම් කරගන්නවා. මේ විදිහට කලවම් කරගෙන ඊට පස්සේ අපි මේකට අයිසින් සීනි ග්‍රෑම් 125 එකතු කරලා කලවම් කරගන්නවා. කලවම් කරගෙන දැන් මේකට බිත්තර එකින් එක එකතු කරමින් මේක හොඳට කලවම් කරගන්න. මේක තරමක් බීටර් එකකින් බීට් කරගත්තත් ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට කැමති නම් බීටර් එකකින් බීට් කරගන්න. එහෙම නැත්නම් හැන්දෙන් තරමක් මේක ලාප හැවෙනකම් බීට් කරගන්න. ඉතින් බිත්තරයක් දාලා මම මේක බීට් කරනවා. මම මේකට ලුණු කුඩු දැම්මේ නෑ. මම ලුණු කුඩු සහ කිරිපිටි එකතු කරගන්නේ අපේ පාන් පිටියකට. මේ විදිහට අපි මේක විනාඩි 5-10ක් පමණ තරමක් මුදු වෙනතුරු මේක බීට් කරගමු. අපි දැන් බටර් සහ බිත්තර ටික හොඳට මේ බලන්න ලාප හැවෙන ඇතරී හොඳට බීට් කරලා තියෙන්නේ. අපි දැන් මේකට පිටි එකතු කරගමු. අපි ඉස්සෙල්ලා පිටි එකට කිරිපිටි කොප්ප කාල වගේම බේකින් පවුඩර් තේ හැඳි 1.5ක ප්‍රමාණයක්. ඔයගොල්ලෝ මේ බේකින් පවුඩර් ගන්නකොට බේකින් පවුඩර් සහ කිරිපිටි දෙකම එකට එකතු කරලා පිටි එක හලා ගන්න. මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ ඉඳ තමයි මේ දැන් කලවම් කරන්නේ බේකින් පවුඩර් ටික. ඔයගොල්ලෝ තුන් වරක් පිටි එක හලලා ගන්න. අපි ඒ වගේම ලුණු කුඩු අනුසම ප්‍රමාණයක් එකතු කරන්නේ. මොකද අපේ පීනට් බටර් එකේ සහ බටර් එකේ ලුණු තියෙන නිසා අපි ලුණු ඉතාම සුළු ප්‍රමාණයක් මේකට එකතු කරන්නේ. දැන් මේක එකතු කරමු. දැන් මේකට පිටි ටික ටික එකතු කරගනිමින් මේක හොඳට කලවම් කරගන්න. මේකේ කලින් මේ මිශ්‍රණය ඉස්සෙල්ලා බීට් කරගෙන ඉවරලා හැන්දෙන් පාන් පිටි ටික කලවම් කරගන්න. දැන් සියලු පාන් පිටි ටික මේකට එකතු කරගන්නවා. මේ විදිහට කලවම් කරගන්න. පේනවා ඇති මේ මිශ්‍රණය බටර් කේක් මිශ්‍රණයේ තරමට දියාරුත් නැහැ. නමුත් පොඩි ධනකමක් නැහැ. අපි දැන් මේක මේ විදිහට කලවම් කරලා මේක ඊළඟ තරමක් ඇලෙන සුළු මිශ්‍රණයක්. මේක අපි බෝල කරගන්න අපි මේක තරමක් හයි වෙන්න ඕනේ. අපි මේක හයි වෙන්න shopping එකකින් හොඳින් ආවරණය කරලා අපි මේක ශීතකරණයේ පැය 2ක්වත් මේ මිශ්‍රණය තියලා තියන්න හොඳින්.
මේක ඝන වෙන්නේ ඝන වුණාට පස්සේ තමයි අපිට මේක හොඳට බෝල කරන්න පුළුවන් මේ විදිහට. දැන් අපේ අතේ ඇලවෙනවනේ මේක. අපි පැය දෙකකට පස්සේ ශීතකරණයෙන් අරගෙන අපිට පුළුවන් අපේ කුකී එක හදන්න. ඒ වගේම උන් තව දෙයක් කියන්න ඕනේ මේ අපි මේ මිශ්‍රණය හදාගත්ත පස්සේ අපිට මේ මිශ්‍රණය දින දෙකක් පමණ වුණත් ශීතකරණේ තියාගෙන අපිට අවශ්‍ය වෙලාවට කුකී එක පුච්චලා ගන්න පුළුවන්. දැන් රැයට මේ මිශ්‍රණය හදලා තියාගත්තම උදේට කුකී එක හදන්න පුළුවන්. කොහොමත් පැය දෙකක් අනිවාර්යෙන් ශීතකරණේ තියලා තමයි අපි මේක හදන්න ඕනේ. දැන් මේක ශීතකරණයට තියෙනවා. මිශ්‍රණය ශීතකරණයට දාන්න ඉස්සෙල්ලා මම තව වැනිලා තේ හැන්දක් හෝ තේ හැඳි භාගයක් වගේ මම මේකට එකතු කරනවා. එකතු කරලා ඉවර වෙලා මම ඒක හොඳට කලවම් කරලා මේ විදිහට හොඳට කලවම් කරනවා. මොකද අපි හදන්නේ පීනට් බටර් කුකීස් වුණාට මේක ගොඩක් රසයි. වැනිලා ටිකක් එකතු කරොත් හරි අපි දැන් මිශ්‍රණය ඇනිලා තියෙන්නේ අපි අපේ කුකී මිශ්‍රණය අපි මේ විදිහට ෂොපින් එකක් මතට දාලා නාවරණය කරලා මේ මිශ්‍රණය අපි ශීතකරණේ පැය දෙක තුනක් තියලා අරගෙන අපි අපේ කුකී එක හදමු. ශීතකරණයෙන් එළියට ගත්ත බිස්කට් මිශ්‍රණය මේ බලන්න හොඳට හයි වෙලා තියෙනවා. අපි දැන් මේකෙන් බිස්කට් හදමු. මේකෙදී මම තරමක් ලොකු නෙල්ලි ගෙඩියක ප්‍රමාණය වගේ ප්‍රමාණයට තමයි බිස්කට් එක ගන්න ප්‍රමාණය. දිනට එක තරමක ලොකු නෙල්ලි ගෙඩියක ප්‍රමාණයට මම ගන්නෙ. මේ විදිහට හදලා අපිට පුළුවන් මේ බිස්කට් එකට මේ තෙත තියෙද්දිම මේ විදිහට රටකටු එකේ මේ විදිහට දාලා මම බිස්කට් එක තුනී කරන්න. ට්‍රේ එකේ තියෙනවා බිස්කට් තුනී කරනවා. තව එකක් හදමු. මේ ලොකු නෙල්ලි ගෙඩියක ප්‍රමාණය එහෙම නැත්නම් පුරා දෙහි ගෙඩියක ප්‍රමාණයට වගේ මම අරගෙන තියෙන්නේ. මම දැන් මේක ටිකක් වෙනස් විදිහට හදන්න. පරතරයක් ඇතුව තියන්න නැත්නම් බිස්කට් ටික ඇලෙන්න බලනවා. එකිනෙක ඇලෙනහම ඒක අවලස්සන නිසා මේ බිස්කට් එකේදී මම විදියට සෙන්ටර් රටකජු ටිකක් රසත් තියෙනවා මේකේ. මේ විදියට අපි සියලුම බිස්කට් ටික හදලා මේ විදියට අපි නැවතත් රටකජු වල හදමු. ට්‍රේ එකේ තියලා මේ විදියට දෙක තුනී කරනවා. තරමක් වැඩිපුර තුනී කරන්න. එතකොට මේ විදිහට සියලුම බිස්කට් ටික තුනී කරලා ඉවරලා oven එක සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයට විනාඩි 20ත් 25ත් අතර කාලයක් බේක් වෙන්න තියන්න. විනාඩි 20න් පස්සේ මතක තියාගන්න කොහොමත් oven එක ගැන කල්පනාවෙන් ඉන්න. විනාඩි 25න් පස්සේ නැවත කොහොමත් oven එකට ගාවලට ගිහිල්ලා බලන්න බිස්කට් එක හොඳට බේක් වෙලා තියෙනවද කියලා. ඒ චුට්ටක් මදි වගේ කියලා හිතනවා නම් තවත් විනාඩි කිහිපයක් තියලා බිස්කට් ටික එළියට ගන්න. විනාඩි 20ක් 25ක් වගේ කාලයක් හොඳටම ඇති අපේ බිස්කට් එක හැදෙන්න. විදිහට ට්‍රේ එකේ තියලම මේ කරගන්න. ඉතින් මේ බිස්කට් ටික ඔක්කොම හදලා අපි oven එකට දාලා බේක් වුණායින් පස්සේ අපි එළියට ගන්නවා.
25කට පස්සේ මම oven එකෙන් එළියට ගත්ත බිස්කට් ටික තමයි මේ බලන්න. හොඳට බිස්කට් ටික පිච්චිලා තියෙන්නේ. විනාඩි 20ත් 25ත් අතර කාලයක් මේකට හොඳටම ඇති. ඊයේ මම හදාගත්ත පීනට් බටර් එක ඔයගොල්ලන්ට මේ පීනට් බටර් එකේ ඝනකම ටිකක් වැඩි කියලා හිතෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේකට තව මී පැණි හෝ කිතුල් පැණි ටිකක් දාලා මේකේ ඝනකම ටිකක් අඩු කරලා ගන්න. ඒ වගේම මේක හොඳට බෝතල් කරලා ශීතකරණයේ සතියක් දෙකක් වගේ කාලයක් තියාගෙන ඔයගොල්ලන්ට දරුවන්ට දෙන්න පුළුවන්. ඒ වගේම මේ බලන්න මම හදපු පීනට් බටර් බිස්කට් එක මේ බිස්කට් එක ඇත්තටම ටිකක් වැඩිපුර හදලා ඔයගලන්ට පුළුවන් හොඳින් බෝතල් කරලා මාස 2ක් වැනි කාලයක් හොඳින් මූඩිය වහලා තියාගන්න පුළුවන් සෑහෙන කාලයක් ඔබේ පුංචි දරුවන්ට දෙන්න. මම ඉතින් නැවතත් මම ඔයගලන් අලුත් අට්ටුවරකින් හමු වෙන්නම්. ඒ වගේම ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා තියන්න. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ හැමෝටම share කරන්න, ඒගොල්ලන්ටත් ඉගෙන ගන්න කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා.